සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි හදමු මස් වගේ රසට තිත්ත නැතුව කරවිල ඇඹුල. ඉතින් මේකට ඕන වෙනවා හීනියට කපාගත්තු කරවිල, ලොකු තක්කාලි ගෙඩියක්, අම මිරිස් සහ කරපිංචා. ඒ වගේම ලොකු සුදු ලුණු ගෙඩියක්, අමු ඉඟුරු, කුරුඳු පොතු, කරාඹු නැටි සහ ලොකු ලුණු. මෙන්න මේ ටික එකතු කරගෙන හොඳට පේස්ට් එකක් විදිහට අඹර ගන්නවා. ඊට පස්සේ මේකට ගොරකා පේස්ට් එක සහ සියඹලා ඕන වෙනවා. ඇතිලියක් ලිපේ තියලා මේකට තෙල් එකතු කරලා තෙල් ටික රත් වෙනකොට අබෝලු හාල් සහ අපි අඹරාගත්තු සුදු ලුණු ඉඟුරු අමු ඉඟුරු පේස්ට් එක දාලා මේ ටික පොඩ්ඩින් තෙලේ ටෙම්පරාදු කරගන්නවා ගෝල්ඩන් බ්‍රවුන් වගේ කලර් එකක් එනකම්. මේ ටික ටෙම්පරාදු වෙද්දි හොඳ සුවඳකුත් එනවනේ. ඉතින් ඒත් එක්කම අපි මේකට එකතු කරගන්නවා. දැන් මම එකතු කරගන්නවා සෝදුරු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැඳි 3ක්, කහ කුඩු තේ හැඳි භාගයක් සහ ගම්මිරිස් එකතු කරගන්නවා. ලුණු රස පදමට එකතු කරගන්නවා. මේ ටිකත් හොඳින් තෙලේ ටෙම්පරාදු වෙගෙන එනකොට හීනියට කපාගත්තු ලොකු තක්කාලි ගෙඩියක්, ඒ වගේම ගොරකා පේස්ට් ටිකෙන් ටිකකුත් සියඹලා ඇට දෙක තුනකුත් එකතු කරලා අම මිරිසුත් එකතු කරලා කරවිල ටික මම මේකට එකතු කරගන්නවා. තිත්ත නැති වෙන රහස තමයි මම මේකට වතුර වෙනුවට එකතු කරගන්නේ පොල් වතුර. පොල් වතුර හොඳට පැහුනේ නැති සාමාන්‍ය පොල් ගෙඩියක වතුර වැඩිපුර ප්‍රමාණයක් ගත්තට කමක් නැහැ. මම ගත්ත පොල් ගෙඩිය පොල් වතුර ටිකක් තිබුණේ. ඉතින් මම ඒ ටික විතරයි මේකට එකතු කරගත්තේ. වතුරම නොදා පොල් වතුර එකතු කරගන්නවා නම් මේක ගොඩාක් රසවත්, ඒ වගේම තිත්ත චුට්ටක්වත් එන්නේ නැහැ. මෙන්න මේ විදිහට එකතු කරලා මේ ටික හොඳින් තෙලේ ටෙම්පරාදු කරගන්නවා. මම වතුර නෙවෙයි එකතු කරගත්තේ පොල් වතුර. මේ ටික එකතු කරලා හොඳින් විනාඩි 5ක් විතර මම තැම්බෙන්න තියාගත්තා. මේ ටික තැම්බුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා කරපිංචා. මේ ටික හොඳින් ටෙම්පරාදු කරගත්තට පස්සේ ඔයාලා කැමති නම් පොල් කිරි එකතු කරගන්න පුළුවන්. හැබැයි මම මේකට පොල් කිරි එකතු කරගන්නේ. මොකද මේක කරවිල ඇඹුලක් විදිහට හදන නිසා දවසක් දෙකක් තියාගන්න බලාගෙනම තමයි හදන්නේ. ඉතින් එහෙම වුණාම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොල් වතුරෙන් තඹ ගත්තාම නරක් වෙන්න බලන්නෙත් නැහැ, රසය අඩුවක් වෙන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තඹගෙන ඉක්මනටම කරවිල කැලි ටික හොඳින් තැම්බීගෙන එද්දි මම ලිප ඕෆ් කරගන්නවා. ඊට පස්සේ මේක නිවුණට පස්සේ තමයි ගොඩක්ම රසය. ඉතින් මෙන්න මේ විදිහට හදලා බලන්න. හදලා රසද කියලා අනිවාර්යෙන්ම මතක් කරගන්න අමතක කරන්න එපා. මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්නත් කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. මම ටෙරි.